ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. සතුට, දුක, වේදනාව, හිමිවීම, අහිමිවීම, කඩාවැටීම්, ජයග්‍රහණ වගේම පරාජයන් මේ හැම දෙයක්ම අපිට කාලෙන් කාලට වැඩි අඩු වශයෙන් ලැබෙන දේවල්. ඉතින් මේ හැම දෙයක්ම දරාගෙන ජීවිතේ ඉස්සරහට අරගෙන යනවා කියන දේ මට පෞද්ගලිකව ලොකු අභියෝගයක් වුණා. නමුත් මට මේ ලැබුණු ජීවිතය ගැන අද මං සතුටු වෙනවා. අද මං ඔයාලා ගොඩක් ආදරය කරන ගායකයෙක්. මේ පුංචි රටේ මගේ ගීතවලට මට ආදරය කරන ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒ හැම කෙනෙක්ගේම ආදරය එක්ක ගායකයෙක් විදියට මම යම් දුරක් ඇවිල්ලා තියෙනවා. සතුටින් සැනසීමෙන් ජීවත් වෙන එක තමයි මිනිහෙක්ට ජීවිතේ ලැබෙන වටිනාම දේ. ඒ දේ නැති වෙනවා කියන්නේ මිනිස්සෙක් ඇත්තටම වැටෙනවා. මේ ලෝක ජීවත් වෙන හැම කෙනෙක්ම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න ඕන කියන ප්‍රාර්ථනාවයි මම හැමදාම විශ්වාස කරන්නේ. ආදරය තමයි මිනිස්සෙක් ජීවත් කරන එකම බලාපොරොත්තුව. ආදරයකට පුළුවන් හැම දේම වෙනස් කරන්න. හැමදාම මට ඕනේ මුණ ගැහෙන හැමෝටම ආදරණීය චරිතයක් වෙන්න. 1000ක් ප්‍රශ්න තිබුණත් මගේ හඬින් කෙනෙක්ට සතුටක් ගන්න. කොයිතරම් කඩාවැටීම් තිබුණත් මට ආදරය කරන අයත් එක්ක සතුටින් ඉන්න. සරලවම කිව්වොත් මම ජීවිතයේ ඕනම තත්වයකදී හිතේ කිසිම කහටක් නැතුව සිනහවෙන් යථාර්ථයට මුහුණ දෙන සරල මිනිස්සෙක්. ඉතින් ගායන ශිල්පියෙකු විදියට මගේ තිබුණ තවත් හීනයක් සැබෑවෙන්න තව පුංචි දවසයි තියෙන්නේ. ඒ හීනේ තමයි අහිංසකාවී. මගේම ගීත එකතුවක් එක්ක මගේ රසික රසිකාවියන්ට ආදරණීය මතක ගොන්නක් රැගෙන එන්නටයි මං සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපි එදාට හමු වෙමු. ජීවිතයේ රස විඳිමු. ආදරණීය මතකයන් නවති කරමු. විරහව වේදනාව රස විඳිමු. ආදරයේ සුන්දර තැන් නැවතත් මතක් කරමු. hina වෙමු. ආදරය කරමු. එන්න එයත් එක්ක මේ සිහිනය දිගේ. මේ මාසේ 29 සවස 6:30ට මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයට. මම දිමංක වෙල්ලාලගේ. එමක ගැඹුර දැනුණා ඔබම මගේ කුලගන වී සසර පුරා